ඇල හොඳින් හැඳ පැළඳ ඇවිතයයි කොඹුරු මැද. වැව අරෙහි නිදි නැතිව මේ ඇඳුම් මහපු බව කිසිම වී කරලකට ඇල කියා නැත තවම. ඇල ලෙස නම් කළ එකී කවිය සඳහන් වන්නේ සම්මානනීය ලේඛක රුවන් බන්දුජීව කවියාගේ මීළඟ මීවිත කාව්‍ය සංග්‍රහයේ. අනෙකාට යහපත් ලෙස ජීවත් වන්නට අවැසි වාතාවරණය සකසා දී පසෙකට වී සාමකාමී නිදහස් මනසකින් නොසැලී බලා සිටින වැවක්වන් මිනිසුන් අපට මුණ ගැහෙන්නේ අතිශය කලාතුරකින්. එවන් මිනිසුන්ගේ හමුවීම සැබවින්ම සුන්දර වන අතර ඔවුන්ගේ සමුගැනීම වේදනාවක් ඇති කරන්නේ අකලට සිඳී ගිය වැවක ශෝකයත් කම්පනයත් හදවතට එකතු කරමින්. මේ එවන් සමුගැනීමක හමුවීමේ කතාවයි. වර්ෂ 1965 පොසොන් මස 3 වන දින වාසල මුදියන්සේලාගේ ඇස්වෙදගෙදර තිලකරත්න පියාණන්ට දාව පුංචි කුමාරි වනිගසේකර මවතුමියගේ මව්කුසින් බිලිඳියක් මෙලොව එළිය දුටුවා. ඇය මිල්ලවාන වාසල මුදියන්සේලාගේ තේජානි කුමාරි තිලකරත්න නමින් නම් ලැබුවා. මිල්ලවාන මහාවිද්‍යාලයෙන් හා මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධියත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියත් සම්පූර්ණ කළා. 1993 වසරේ ගුරු වෘත්තියට පිවිසි ඇය ගුරු භූමිකාවට දැඩිසේ ඇලුම් කළත් 1995 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වන්නේ සමාජය වෙනුවෙන් වඩා කෘතහස්ත මෙහෙවරක් ඉටු කරන්නට අදිටන් කර ගනිමින්. ලග්ගල සහකාර ප්‍රාදේශීය ලේකම්, මුදල් අමාත්‍යාංශයේ සහකාර ලේකම්, මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල සහකාර දිස්ත්‍රික් ලේකම්, මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම්, වාරිමාර්ග ජල සම්පත් කළමනාකරන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, උතුරුමැද නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් යන තනතුරුවල කටයුතු කරමින් ලබාගත් දැනුම, අවබෝධය, අත්දැකීම් හා පන්නරය සමග වර්ෂ 2021 උදුවප් මස 22 වන දින ඇය මාතලේ දිස්ත්‍රික් ලේකම් ලෙස පත් වුණා. මාතලේ 24 වන දිසාපතිවරිය වූ තේජානි තිලකරත්න මහත්මිය මාතලින්ම පත් වූ ප්‍රථම දිසාපතිනිය ලෙස ඉතිහාසයට එක් වුණා. තනතුර ආභරණයක් නොකරගත් අතිශය නිහතමානී හා සරල කාන්තාවක වූ තේජානි තිලකරත්න මහත්මිය තම අත්දැකීම් හා දැනුම් සම්භාරය උපයෝගී කරගනිමින් දිස්ත්‍රික්කය වෙනුවෙන් තම මෙහෙවර උපරිමයෙන් ඉටු කිරීමට කැප වූ දිසාපතිවරියක්. සාමාන්‍ය රාජකාරී වේලාවෙන් ඔබට යමින් දිවාරෑ නොබලා දිස්ත්‍රික්කයේ මහජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් රාජකාරී මට්ටමින් මෙන්ම පෞද්ගලිකවද ඇය කැපවී කටයුතු කිරීම විශේෂත්වයක්. නිරතුරුව පිරුණු සිනහවකින් යුතුව කටයුතු කළ නිරහංකාර සුහදශීලී දිසාපතිවරියක වූ ඇය රජමැදුරේ පැසසුමටත් මැටිපැලේ දුක්ගැනවිල්ලටත් එකසේ සංයමයෙන් කන් දුන්නා. නිලධාරීවාදයෙන් ඔබට යමින් සුළු සේවකයාගේ සිට මාණ්ඩලික නිලධාරියා දක්වා සෑම අයෙකුටම ඇය දැක්වූයේ එකසේ ලෙන්ගතු බවක්. මහජන යහපත සහ රාජ්‍ය සේවයේ උන්නතිය උදෙසා ඍජු තීන්දුව තීරණගත් තේජානි තිලකරත්න මහත්මිය සෑම විටම මෘදු කාරුණික හදවතක් ඇත්තියක ලෙස කා අතරත් ජනප්‍රිය වුණා. එතුමිය දිස්ත්‍රික් ලේකම්වරයෙකුට පැවරෙන සාමාන්‍ය රාජකාරී කටයුතු
අනලස්ව ඉටු කලාසේම දිස්ත්‍රික්කයේ ආර්ථික, සමාජ, දේශපාලනික, සංස්කෘතික අංශ ස්ථාවරව ශක්තිමත්ව පවත්වා ගැනීමටත් දිස්ත්‍රික්කයේ සංවර්ධනය උදෙසාත් කැපවීමෙන් කටයුතු කළ නිලධාරිනියක්. මාතලේ දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කළ කාලය තුළ දහම් පාසල් සිසු නිපුණතා ජාතික වැඩසටහන, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ උපසම්පදා රාජ්‍ය උත්සවය, රාජ්‍ය වෙසක් උත්සවය වැනි අති දැවැන්ත ජාතික වැඩසටහන් මෙන්ම ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ වාර්ෂික තේරුත්සවය, වාසලකෝට්ටේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ වාර්ෂික මහා මංගල්‍ය, මාතලේ ඓතිහාසික අලු විහාරස්ථානයේ වාර්ෂික සංගායනා පෙරහැර වැනි ජාතික සහ ඓතිහාසිකමය වශයෙන් වැදගත්කමක් ඇති දැවැන්ත වැඩසටහන් කිසිදු අඩුපාඩුවකින් තොරව ක්‍රියාත්මක කරන්නට හැකි වූයේ ඇය තුළ පැවති යහපත් හා කාර්යශූර නායකත්ව ගතිලක්ෂණ පෙන්නුම් කරමින්. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද උපැන්න විවාහ සහ මරණ සහතික නොමැති පුද්ගලයින්ට එම ලේඛන ලබා දීමේ දීපව්‍යාප්ත ජංගම සේවා වැඩසටහන් මාලාවේ මාතලේ දිස්ත්‍රික්කය ජාතික මට්ටමේ ඇගයීමට ලක් වූයේ ඇගේ නායකත්වය හා මඟ පෙන්වීම නිසායි. දිස්ත්‍රික්කයේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කළ තේජානි තිලකරත්න මහත්මිය දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන්වන්නා වූ සෑම මුදලක්ම උපරිම ඵල ප්‍රයෝජන ජනතාවට ලබා දීම වෙනුවෙන් නායකත්වය ලබා දුන්නා. බහු ආගමික බහුජාතික දිස්ත්‍රික්කයක් ලෙස සාමය හා සංහිඳියාව පවත්වාගෙන යන්නටත් වෙනස්කමකින් තොරව සෑම අයෙකුටම එක ලෙස සලකන්නටත් වූ නිසාම ජාති ආගම් භේදයකින් තොරව ජනතාවගේ ආදරයට හා පැසසුමට නිරන්තරව ලක් වුණා. සංචාරක ආකර්ෂණය දිනාගත් දිස්ත්‍රික්කයක් ලෙස මාතලේ දිස්ත්‍රික්කය පත්කිරීමේ පුනරුද වැඩපිළිවෙලට නායකත්වය දෙමින් ඇය කළ මඟ පෙන්වීම අතිමහත්. නිලධාරීන් සමගද ඉතා සුහදශීලීව කටයුතු කළ තේජානි තිලකරත්න මහත්මිය මවකමින් සෑම විටම කටයුතු කළාසේම රසවින්දන වැඩසටහන්, විනෝද චාරිකා, සුහද හමු ආදියේදී එකම පවුලක සමාජිකයින් මෙන් කටයුතු කළේ හුදෙක් තනතුර පසෙක තබා මිනිස්කමේ ඔටුන්න සිරස මතලා ගනිමින්. වසර 3ක කාලයක් මාතලේ දිසාපතිවරිය ලෙසත් වසර 32ක් රාජ්‍ය සේවයේ නිලධාරිනියක ලෙසත් සේවය කළ කාලයට අද දින විසුම් සුවය ලබන තේජානි තිලකරත්න දිසාපතිතුමියනි. ඔබ තිලින කළ මිනිස්කමේ ගුණ සුවඳ කිසිදා මැකී නොයන ලෙස හදවත්වල සනිටුහන් වී තිබේවි. නැගුණු රළ බිඳී විසිරෙන්නාසේම පිපුණු මල් නටුවගින් ගිලිහෙන්නාසේම පෑයූ හිරු අවරගිරින් බැස යන්නාසේම හමුවීම නම් වෙන්වීම බව පසක් කරගත යුතුව ඇත. එහෙත් හමුවීමෙහි මතකය සදාකාලික වනුයේ එහි පවතින සුන්දරත්වය නිසාමය. ඉඳින් හමුවනා, හිමිවනා, අහිමිවනා හමුවීම් අතර නොබේ හමුවීම අතිශය චමත්කාරජනක සදාකාලික මතකයක් ලෙස හැම හදවතකම රැඳී තියේවි. තේජානි තිලකරත්න මැතිනියනි, ඉතින් සමුගන්නට අවසර. සුඛී දීර්ඝායු චිරං ජයතු.